ඔන්න යාළුවනේ අද ආවා ඉන්දියාප්පන් ගන්න ඉන්දියන් කඩේකට අල් හමූර් රසල් කයිමා වෙන්න ආවා වෙජිටබල් කරියක් ගත්තා චිලි සෝස් එකක් ගත්තා පටමරයි මම ඕනේ මට ඉන්දියාප්පම් 10ක් කියද්දි අරු මේ මගේ මොන දිහා බලුවා මුට මේ කන්න පුළුවන් නේ ඒ තරම් ලොකුයි ආය යාළුවනේ ඔන්න අද ආවා අල් හමූර් එකට නගේල් වල India पे डीरा में मैं पे रहा इंडिया पे साइज है ये वहाँ से चिली पेस्ट करती हूँ वेजिटेबल करी करती हूँ मागे आलू रंगी में इंडिया पे दाहे मकान में बेरी बालानों ने काले बुलवान देखिए ना ऐसा हम इंडिया पे दाहे कांड बेरी हुए कहता हूँ पिंगानी की करती है ना इंडिया में මෙතන පොඩි චොරිචොර සද්දයක් එන මේ මෙතන තමයි තියෙන්නේ මාළු ටැංකිය මේ මාළු ටැංකිය මේ තාම මාළු ඇවිල්ලා නැහැ මෙයාලා ලයිව් මාළු දෙනවා එතකොට මේ මෙතන මේකට ටැංකියට මාළු දාපුවම අපිට ඒ මාළු කැමති විදිහකට අන්න පුළුවන් එහෙම කේසයක් තියෙනවා ඕඩර් කරලා කන්න ඕනේ කෑම එක කාලා බලමු කන්න පුළුවන් 10ක් කියලා අර හැම 10ක් කියද මගේ මොන දිහා බැලුවා කෑම කරලා පට්ට බලන්න मैं दिन कवसम कटा कवसम इंडिया पे दाहे को गया करी टिकट तीवर है අවසානයේ ලංකාවේදී පොල් කොත්තුව පොල් රයිස් එක කරන අපිට ඉන්දියාප 10ක් කියන්නේ නැතින් දෙයියෝ ඔන්න අදත් අල් හමූර් එකෙන් කෑවේ ඉන්දියාප 10ක් කොහොම හරි දාගත්තා එදින ඩිරාම් 21යි ගියේ ඩිරාම් 21යි අල් හමූර් මොකද හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ඒක මේ ග්‍රේවි එක ඒක ඉන්දියන් කඩයක්නේ ග්‍රේවි එක ඉන්දියන් ග්‍රේවි එකක් තිබුණේ ඊට පස්සේ මට අර චිලි පේස්ට් එක වගේ හම්බෙලා තිබුණ එක ඒක සෝස් දාලා චිලි දාලා තිබුණේ ඒක එච්චර ක්වොලිටි එකක් නැහැ අර අපේ ලංකාවේ මේ ඉන්දියාප කද්දි පොල් සම්බෝල කනවා වගේ එහෙම ක්වොලිටි එකක් නැහැ ඉතින් කොහොම හරි ග්‍රේවි එක තිබුණේ වෙජිටබල් එකක් ඒකේ අල දාලා තිබුණා කැරට් දාලා තිබුණා බීන්ස් ඇට දාලා තිබුණා ඒවා දාලා හදලා තිබුණේ ඇත්තටම සාමාන්‍ය මිනිස්සුන්ට ඒක කන්න බෑ 10ක් ලේසි නෑ මන් 10ක් කියවට මීහරක වගේ හැබැයි ඉතින් මේ මම ආසාවට ආවේ මේ ඩුබායි ඇවිල්ලා කෑවෙම නෑනේ මේ ඉන්දියාප ඒක නිසා හැබැයි ඒ ඉන්දියාප එක ඉන්දියාවේ ගිහිල්ලා කෑවා වගේ ගතියක් තියෙන්නේ ලංකාවේ කෑවා වගේ නෑ අපි අර පරිප්පු පොල් සම්බෝල හදලා කනවා වගේ ක්වොලිටියක් නැහැ ඉතින් මොනවා වුණත් කමන්න දැන් කෑවනේ අද නම් පිට ඔන්න එහෙමයි ඉන්දියාප්ප කෑවේ ඉන්දියා කඩේකින් අල් හමූර්